හැමෝටම සුබ දවසක්. ලොකේෂන් ටීවී තුලින් අද අපි යන්නේ ඇමරිකාවේ මිල ගණනින් ඉහළ මුදල් නෝට්ටුවක් වන ඩොලර් 100 නෝට්ටුව නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා බලන්න. මුදල් නෝට්ටු හදන්න 95ක් කපු සහ ලිනන් 125ක් පාවිච්චි කරනවා. ඉතින් මිටියක් ආකාරයට තියෙන මේ කපු සහ ලිනන් වෙන් කර ගැනීම මුලින්ම සිදු කරනවා. ඉන්පසු මේ සියලුම දේවල් එකට එකතු කර නෝට්ටු සෑදීම සඳහා අවශ්‍ය පල්පය නිර්මාණය කර ගන්නවා. දැන් ඔබ මේ දකින්නේ එම පල්පය යොදා ගනිමින් නෝට්ටු සෑදීමට ගන්නා කඩදාසිය නිර්මාණය කර ගන්නා ආකාරය. සෑම වළංගු මුදල් නෝට්ටුවකම අඩංගු දිය සලකුණ මුද්‍රණය වෙලා මේ කඩදාසිය නැවතත් මේ ආකාරයට නිර්මාණය වෙලා යන්ත්‍රයෙන් එළියට එනවා අපි බලා ගන්න පුළුවන්. ඉන්පසු මේ කඩදාසිය නියමිත ප්‍රමිතියට නිර්මාණය වෙලා තියෙනවද කියලා සුදුසුකම්වත් පරීක්ෂකවරුන් විසින් තහවුරු කර ගන්නවා. ඒ අයරින් පරීක්ෂා කරගත් කඩදාසිය ස්වයංක්‍රීය කැපුම් යන්ත්‍රයකට දමා කොටස් 3කට වෙන් කර ගන්නවා. ඕනෑම මුදල් නෝට්ටුවක අඩංගු වෙන ආරක්ෂක නූල නැත්නම් සිහින් දිලිසෙන පටියක් ආකාරයට තියෙන නූල මෙතනදි මේ කඩදාසිය ඇතුළට ඇතුල් කරනවා බලා ගන්න පුළුවන්. ඉන්පසු මේ කඩදාසිය ස්වයංක්‍රීය කැපුම් යන්ත්‍රයකට දමා කඩදාසි මිටියක් ලෙස සිටින ආකාරයට නැවතත් කපා ගන්නවා. මේ දක්වා නිර්මාණය කරගත් කඩදාසියේ ප්‍රමිතියද පරීක්ෂා කර බලනවා. ඉන්පසු මේ කඩදාසිය මුදල් නෝට්ටු මුද්‍රණ යන්ත්‍රවලට මේ ආකාරයෙන් ඇතුළත් කරනවා. මුලින්ම මුද්‍රණය කරන්නේ මුදල් නෝට්ටුවේ ඇති අංක සහ එහි ඇති පසුබිම් පින්තූර වැනි දේවල්.
ඒ විදිහට මුද්‍රණය වෙලා එන මුදල් නෝට්ටු නැවත තත්ත්ව පරීක්ෂණයකට ලක් කරනවා. ඊළඟ පියවර විදියට සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණ යන්ත්‍රයක් තුලට දමා මුදල් නෝට්ටුවේ වටිනාකම මුද්‍රණය කරනවා. සියලුම මුද්‍රණයන් අවසන් වූ විට අවසාන මුද්‍රණය ලෙස ඉන්ටේලියන් මුද්‍රණ යන්ත්‍රයකට දමා මුදල් නෝට්ටුවේ කැටයමක් ලෙස ඇති ගා බැලූ විට අතට හසු වන ආකාරයට සිදු කර ඇති මුද්‍රණය මේ ඉන්ටේලියන් මුද්‍රණය ලෙස හඳුන්වනවා. සියලුම පියවරයන් අවසන් වූ පසු නැවතත් මුදල් නෝට්ටු පරීක්ෂාවට ලක් කරනවා. ඉන්පසු මේ මුදල් නෝට්ටු එකින් එක කපා වෙන කර ගැනීම සිදු කරගන්නවා. ඒ අයුරින් කපාගත් මුදල් නෝට්ටු ස්වයංක්‍රීයව ගණනය වී මිටි ආකාරයට සකස් වී මේ ආකාරයට යන්ත්‍රයෙන් එළියට එනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අද ඔයාලා දැක්කේ ඔයාගේ අතේ තියෙන ওই මුදල් නෝට්ටු කොහොමද මුද්‍රණය කරන්නේ කියලා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරලා තියාගන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක්.